ඉතින් ඔයගලන්ගේ පසන් නිවසට මම පුංචි දෙයක් අරගෙනයි අද ආවේ. මේ ගොඩ වැදුනේ සාගරය ගැන කියන්න. සාගරය කොච්චර විශාලද? ඒ වගේම තමයි අපේ ජීවිතයත්. අපි ජීවත් වෙන පරාසය සමාජය විචරක් විශාලයි. ඉතින් සාගරයේ හැමතැනම එකම ලුණු නේද? එතකොට අපේ ජීවිතේ මේ සමාජයේ හැම අත්දැකීමක්ම හැම විහිදැනීමක්ම එක විදිහට විඳ දරා ගන්න. සතුටේදී අධික ලෙස සන්තෝෂ වෙන්න, දුකේදී අධික ලෙස දුක් වෙන්න යන්නේ නැතුව මෙදහත් සිතින් වෙන්න. සාගරයේ ඕනම තැනක වතුර එකම ලුණු රහයිනේ. ඒ වගේම සාගරේ කොයි වෙලාවෙත් කුණු දරා ගන්න. එක්ක ගැඹුරු පතුලේ කුණු ටික හංග ගන්නවා. එහෙම නැත්තම් කොට ගහලා දානවා විරලට. ඒ වගේම තමයි අපිටත් අටලෝ දහමේ කම්පා වෙන්න වෙන සිද්ධීන් නින්දා එන්න පුළුවන්. ඒ වගේම අපිට අපකීර්තිය, අපිට දුක, ඒ විදිහ ඒවා අපිට ඒවා ගොඩට ගොඩ ගහනවා වගේ, මෙරළට ගොඩ ගහනවා වගේ අපි ඒ විසික් කරලා දාන්න. ඈතට විසික් කරලා දාන්න. ජීවිතේට ලං කරගන්න එපා. ඒ වගේම තමයි ඉතින් ගැඹුරුම තැනක ඒවා තැම්පත් කරගන්න. ඒ වගේම ඒවා අමතක කරලම දාන්න. ඉතින් කොයිම වෙලාවකවත් සාගරයට විවිධ ගංගා වලින් විවිධ ජලය එනවා. ඒවා එක පාටයි. නමුත් සාගරයේදී ඔක්කොම එක තනි පාටක් වෙනවා. එක වල රස වෙන රස වෙන්න පුළුවන්. නමුත් එකම රසක් වෙනවා. ඉතින් ඒකින්ද අපේ ජීවිතේට ගොඩ ගැහෙන මේ කම්පා වෙන සිද්ධි, නිന്ദා, ප්‍රශංසා, ලාභ, අලාභ, දුක, සැප මේ සීරම එකම තලයකට ගන්න. ඔබට කවුරුවක් නිന്ദා කරනවා නම්, අපහාස කරනවා නම් ඒකට සැලෙන්න එපා. ඒ නිന്ദා අපහාස ඔබට කරන්නේ ඔබ දක්ෂයෙක්ින්ද. ඔබ ප්‍රශංසා ලැබිය යුතු එක්කෙනෙක්ින්ද. අපි දන්නවා ගෙදරක අම්මා හරි අක්කා හරි උයන එක්කිනා ඉන්නේ. ඉතින් උයන එක්කිනාට තමයි අපි බනින්නේ හැමදාම. ඔයාගේ කෑම රහ නැහැ. ඔයාගේ කෑම වලට ලුණු වැඩි. ඔයාගේ තේ කහට වැඩි. ඔයාට හරියට එකක්වත් හදාගන්න බෑ. ඔයාට එක මාළුවක්වත් හදාගන්න බෑ කියලා බැනුම් අහන්නේ.